හායි යාළුවනේ කොහොමද ඔයගොල්ලන්ට අද දවසේ මේ අද දවස සැටර්ඩේ එකක්. ඉතින් මම බැලුවා පොඩි වෝක් එකක් එක්ක යන ගමන් ඔයගොල්ලන්ට මගේ සීරීස් 1 එකේ එපිසෝඩ් 2 එක ගැන තියෙන අපේ කන්වර්සේෂන් එක කම්ප්ලීට් කරන්න. ඒක මොකද්ද මම ෆස්ට් එක කවර් කරා. මම ඒකේ රීකැප් එකක් ඔයගොල්ලන්ට දෙන්නම්. ඉතින් අද කතා හායි යාළුවනේ කොහොමද ඔයගොල්ලන්ට අද දවසේ මේ අද දවස සැටර්ඩේ එකක්. ඉතින් මම බැලුවා පොඩි වෝක් එකක් එක්ක යන ගමන් ඔයගොල්ලන්ට මගේ සීරීස් 1 එකේ එපිසෝඩ් 2 එක ගැන තියෙන අපේ කන්වර්සේෂන් එක කම්ප්ලීට් කරන්න. ඒක මොකද්ද මම ෆස්ට් එක කවර් කරා. මම ඒකේ රීකැප් එකක් ඔයගොල්ලන්ට දෙන්නම්. ඉතින් අද කතාව වෙන්නේ ඇත්තටම මෙහි එන ස්ටුඩන්ට්ස්ලට හෝම් රෙන්ටල්ස් ගැන පොඩි අප්ඩේට් එකක් කරන්න. ඉතින් ඇත්තටම යාළුවනේ හුඟක් මේ ලංකාවේ ඉඳන් ඔයගොල්ලෝ මෙහෙට එනකොට ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඇත්තටම වැදගත්ම දෙයක් තමයි මෙහි රෙන්ටල් හෝම්ස් ගැන විස්තරයක් දැනගන්න එක. කොහොමද රෙන්ට් එකට රූම් එකක් හරි නැත්නම් හෝම් එකක් හරි ඔගොල්ලොන් සිකියෝ කරගන්නේ මේ ඇවිල්ලා මෙහෙ. හැබැයි ඒක සාමාන්‍යයෙන් මෙහෙම කිව්වොත් අපි ඒක දෙවිදියක් තියෙනවා. එකක් තමයි ඔයාට ඔස්ට්‍රේලියාවට එනකොට ඔයාගේ කවුරු හරි නෑයෙක් හරි නැත්නම් යාළුවෙක් හරි ඉන්නවා නම් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට රේන්ජ් කරලා දෙනවා ඉන්න තැනක්. ඒක තමයි හුඟක් දුරට වෙන්නේ 60ක් වගේ 60ක් 70ක් වෙන්නේ ඕක තමයි. හැබැයි ඉතුරු ටික සමහරක් ළමයි ඉන්නවා පළවෙනි පාරට ඔස්ට්‍රේලියාවට එන. එතකොට ඒ එන ළමයින්ට සාමාන්‍යයෙන් සමහරක් විට අපිට තේරෙන දෙයක් තමයි කවුරුත් දන්නේම කවුරුත් මෙහෙ නැති එක. ඉතින් එහෙම ළමයින්ටත් එක්ක තමයි මම මේ දෙකම කරන්නේ අද. ඉතින් මම මුලින් කියන්නම් ඔයාගේ ඉන්නවා නම් කවුරු හරි සහෝදරයෙක් හරි යාළුවෙක් හරි එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොන්ට එක්ක මුලින් කතා කරන්න ඕක. මුලින් කතා කරලා ඒගොල්ලොන්ගෙන් අහන්න කොහොමද අපි මෙහෙ එන්න. දැන් මම ඔයා කියන්න මම එන්නේ පෙබ්‍රුවරි ඉන්ටේක් එකට නැත්නම් ජූන් ඉන්ටේක් එකට නැත්නම් නොවැම්බර් ඉන්ටේක් එකට. ඉතින් ඔය එන කාලෙදී සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ඇවිල්ලා නවතින තැනක් ඕනනේ. ඉතින් එහෙම බැලුවම යාළුවෙක් නම් යාළුවෙක් සාමාන්‍යයෙන් ඔෆර් කරනවා හරි මචං හරි යාළුවෙක් ගර්ල් කෙනෙන්න ආනංගි හරි අක්කා හරි කවුරු හරි ඇවිල්ලා මේ එන්න අපේ ගෙදර නවතින්න. නැත්තම් මගේ තැනේ ඉඩ ස්පේස් තියෙනවා. ඔයගොල්ලන්ට ඉන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙනම තැනක් හොයාගන්නකම්. සමහරක් කට්ටිය ඉන්නවා එහෙම ප්‍රිවිලේජ් එකක් නැතුව වෙනවා. ඉතින් එතකොට ඇත්තටම ඔයගොල්ලෝ රිසර්ච් එකක් කරන්න ඕන. මුලින්ම මෙහෙට එන්න කලින් මේ ඔස්ට්‍රේලියාවල ඔයාලා කැමති ඔයාලගේ යුනිවර්සිටි එක ගත්තොත් ඒකනේ ඔයගොල්ලෝ දන්නේ. මේ යුනිවර්සිටි එක තියෙන ඒරියා එකට කිට්ටු වෙන්න ඔයගොල්ලන්ට දැනක් ගන්න පුළුවන් නම් ඒක තමයි ඔයගොල්ලෝ හුඟක් බලන කන්වීනියන්ට්ම ප්‍රොසෙස් එක. ඉතින් මම දන්න තරමේ හුඟක් ස්ටුඩන්ට්ස්ලා මෙහෙට එන්නේ ඩීකින් යුනිවර්සිටි එකට තමයි වැඩියම දුරක් එන්නේ මේ ලංකාවේ ළමයි. ඒක මාර කොමන් නිසා නැත්නම් ඉතින් RMIT ගත්තොත් ඒක නම් සිටි එකේ තියෙන්නේ. ඉතින් මම කිව්වොත් එහෙම ස්ටුඩන්ට්ස්ලාට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තියෙන ඕන තරමක් මේ ට්‍රේන්ස් තියෙනවා බස්සස් තියෙනවා. ඉතින් ඩිස්ටන්ස් එක ගැටලුවක් නැත්නම් ට්‍රැවලින් ගැටලුවක් නැත්නම් ඔයාලට කැම්පස් එක ළඟ නෙමෙයි කැම්පස් එක ඈතින් වුණත් ඔයාට තැනක් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමති ළඟ ඉන්න නම් ඒකට ඔප්ෂන් එක තියෙනවා. හැබැයි ඔතන එක දෙයක් තියෙනවා ප්‍රයිසස් වල. සාමාන්‍ය යුනිවර්සිටි එක ළඟ නම් එතකොට ඩිමාන්ඩ් එක වැඩි. එහෙම වුණාම ඒගොල්ලෝ ගාණ ටිකක් වැඩි කරනවා. නැත්නම් සාමාන්‍ය per ස්ටුඩන්ට් කෙනෙක්ට ෂෙයාර්ඩ් රූම් එක නම් පොඩි කාමරයක් තියෙනවා. එතකොට ඒ ෆැසිලිටි එක ගන්නවා නම් සාමාන්‍යයෙන් මාසෙට
ඩොලර් 800ක් 900ක් අතර ගානකට සිංගල් ඔකියුපන්ට් කෙනෙක්ට ඉන්න පුළුවන්. ඉතින් මම ආපස්සට එන්න මං කලින් කතා වුණේ යාළුවෙක් ඉන්නවා. දැන් අපි කියමුකෝ ඒක ෆස්ට් ස්ටෙප් එක හැටියට ගමු. එතකොට යාළුවෙක් ඉන්නවනේ ඔය ගැන වද වෙන දෙයක් නැහැ. ඒගොල්ලෝ ආට කියයි හරි මචං ආ එන්න මං ඉන්න තැන මම ඔයගොල්ලන්ට ආට රෙඩි කරලා දෙන්න. නැත්තම් ඔයා ඉන්න තැන හොස්ටල් එකක් වගේ නම් තව කට්ටිය ඉන්න ඉඩ තියෙනවා නම් ඒගොල්ලොන්ගේ ලෑන්ඩ්ලෝඩ්ට කතා කරලා කන්ෆර්මේෂන් එකක් දාගන්න පුළුවන්. හරි මගේ යාළුවෙක් කියනවා මං එයාවත් ඔන්බෝඩ් කරගන්නවා මේ ප්ලේස් එකට. ඔයා මට රේට් එකක් දෙන්න. එයාට මං කියන්නේ කියලා. ඉතින් එහෙම හල්ලා එන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මෙහි ලොකු ගෙවල් ඉනිෂියලි ගන්න බෑ. හුඟක්ම තියෙන්නේ ෂෙයාර්ඩ් හවුසස් නැත්තම් මේ ෂෙයාර්ඩ් ස්පේසස් one bedroom තමයි මැක්සිමම් ඔකියුපන්සි එක සාමාන්‍යයෙන් තියෙන්නේ. එහෙම නැත්තම් ඔයාට වොෂරූම් එක ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕන නම් ජෙනරලි ඒක සාමාන්‍යයෙන් වැදගත් වෙන්නේ කපල්ස්ලාට. ඉතින් සිංගල් කෙනෙක් නම් ෂෙයා කරාට ප්‍රශ්නයක් නැහැ. as long as you keep your hygiene clean and everything. So in that sense you can come here, be as a single occupant, single student. You coming and you come say as a single student, stay in that room. You can have your desk, you can have your bed, you can have a cupboard if you want to put your clothes in. Everything else in terms of laundry, නැත්තම් kitchen ඒ ඔක්කොම common areas නිසා ඒවා shared කරලා තමයි use වෙන්නේ. ඉතින් ඒ single එතකොට එහෙම එන ළමයිට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ use consider කරන්නේ all paid, all expenses paid. ඒ කියන්නේ expenses කිව්වොත් අපි කියන්නේ bills ගත්තොත් water, electricity, internet and gas. So ඔය bills තමයි ඕක එන්නේ. එක්ක සමහර bills එනවා මාසිකව, සමහර bills එනවා quarterly, සමහර bills එනවා once in 2 months. ඉතින් ඒ විදියට ඒක එකින් එක ගෙවල් වලට ඒක බලපානවා, ඒක vary වෙනවා. ඉතින් ඒ amount included ඒගොල්ලෝ සාමාන්‍යයෙන් rent එකක් consider කරන්නේ for a month. හරි weekly හරි. සමහර කට්ටිය by weekly pay කරන්න කියනවා. සමහර කට්ටිය weekly pay කරන්න කියනවා. සමහර කට්ටිය හුඟක්ම කට්ටිය ඇත්තටම කියන්නේ monthly pay කරන්න කියලා. ඉතින් monthly ගත්තොත් අපි සාමාන්‍ය 800ක් 900ක් අතර ගානකට එනවා all inclusive. හැබැයි city එකවත් uni එකවත් ළඟ නෙමෙයි, ටිකක් ඈත. සාමාන්‍යයෙන් uni එක ළඟ තියෙන accommodation හොයනවා නම් ඔයගොල්ලෝ ඒක range වෙනවා minimum 1000 AUD වලට. ඉතින් ඒක හේතුව මං කිව්වා demand and supply. demand එක වැඩි වෙන්න ඔය වගේ places වල ගාන ඒගොල්ලෝ raise කරනවා. ඉතින් ඔක තමයි single කෙනෙක්ට. double occupancy එනවනම් ඒ කියන්නේ අපි කිව්වොත් couple එකක් එනවනම් husband and wife තමයි generally එන්නේ. නැත්තම් අක්කයි නංගි එකට ඉගෙන ගන්න එනවනම් අයියයි මල්ලි එකට ඉගෙන ගන්න එනවනම් අන්න ඒ වගේ සිටුේෂන් එකකදී රේට් එක පොඩ්ඩක් වැඩි වෙනවා. මොකෝ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කන්සිඩර් කරන්නේ හරි අපි කිව්වොත් 800 is per single month for a single person. හැබැයි දෙන්නෙක් එනවා නම් ඒගොල්ලෝ additional සාමාන්‍යයෙන් all inclusive වැඩිපුර තව 200ක් 300ක් වැඩි කරනවා. ඉතින් ඒක common දෙයක්. මොකද දෙන්නෙක් ඉන්න නිසා ඒකේ expenses වැඩි නිසා. bills උත් වැඩි වෙනවා. ඒ වගේම occupancy වැඩි වෙනවා. ඉතින් එහෙම වුණාම ඒගොල්ලන්ට profit එකක් ගන්න හුඟක් landlordsලා ওই ගාන raise කරනවා. ඉතින් ඔය අහුම් බැලුවොත් couple එකකට generally between 1100 to 1400 අතර කාලය දුරක payment එකක් කරන්න වෙනවා. uni එක ළඟ නම් මොකද මම එනකොට 2024 පෙබරවාරි වල wife එක්ක අපිට හම්බුණා පොඩි කාමරයක්. ඒකත් එක්කම attach washroom එකක් තිබ්බා, අපේ private washroom එක. ඊට අමතරව තිබ්බේ ඇත්තටම shared kitchen, shared laundry and shared living room. ලොකු නෑ, පොඩි. අපිට මාසිකව ගෙවන්න ඕන වුණා 1700 all inclusive.
ඉතින් ඒක සැර වැඩි මොකෝ ඒක යුනිවර්සිටි එකට වඩා විනාඩි 5යි දුර තිබ්බේ. ඉතින් ඒ වගේ සිටුේෂන් වලදී ගාන රේස් වෙනවා. හැබැයි ඔය ඈතට යන්න සවුත් ඊස්ට් සබර්බ්ස් වලට යන්න ඒ ගාන ඩික්‍රීස් වෙන තරම chance එක වැඩි. ඒ වගේමයි ලක්ෂූරියස් විදියට ඉන්න කැමති නම් එතකොටත් පොඩ්ඩක් ගාන වැඩි වෙනවා despite whichever location that you are in. ඉතින් ඔය ටික කල්පනා කරලා ඔළුවේ තියාගන්න. තව එකක් තමයි යාළුවෙක් නැත්තම් ලංකාවේ ඉඳන් එන්නේ තනියම නම් එතකොට ඔයාට තියෙනවා ඔප්ෂන් එක Facebook එකේ WhatsApp එකේ ලංකාවේ ස්ටුඩන්ට්ස්ලාට ඔස්ට්‍රේලියාවල හුඟක් ගෲප්ස් තියෙනවා pages තියෙනවා. ඕගොල්ලොන්ට මම රෙකමන්ඩ් කරන්නේ ඒව වලට ජොයින් වෙන්න. අඩුම ගානේ එන්න මාසයකට හරි දැන් වීසා හම්බුණා කියමුකෝ. ඒත් වීසා හම්බ වෙච්ච ගමන් එන්නේ නැහනේ. එතකොට මාසයක් හරි කාලයක් තියලා ඒව වල රිසර්ච් කරන්න. ඒව වල බලන්න හරි මෙහෙම ලොකේෂන් තියෙනවා. මේගොල්ලෝ කියලා ඇඩ්වර්ටයිස් කරනවා සාමාන්‍යයෙන් පෙහෙ ඉන්න මිනිස්සු මේ රූම් එක අවైలබල් මේ රූම් එක අවైలබල් මේ යුනිවර්සිටි එක ළඟ මේ යුනිවර්සිටි එක ළඟ කියලා. අන්න එතකොට ඒ වගේ ඔප්ෂන්ස් වලදී ඔයගොල්ලෝ කන්සිඩර් කරලා ඒ තියෙන කන්ටැක්ට් නම්බර්ස් වලට කතා කරලා අරේන්ජ් කරගන්න. ඕගොල්ලන්ට පුළුවන් විදිහට ගෙවන්න පුළුවන් ගානට හරියන්න රෙන්ටල් ප්ලේස් එකක්. ඒක රික්වයර්මන්ට් එක අනුව ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් ඕක කල්පනා කරලා ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න ඔය platforms වලින් WhatsApp groups වලින් ඔය Facebook groups වලින් යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝගෙන් අහන්න ඒගොල්ලෝ links දෙයි. නැත්නම් මට පුළුවන් මගෙන් ඉල්ලුවොත් මට දෙන්න පුළුවන්. මොකද මම තාම ඒ වගේ groups කීපයකම මම තාමත් ඉන්නවා. මොකද මම ඇවිල්ලා තාම අවුරුදු දෙකමාරයි. ඉතින් මමත් තාම temporary resident කෙනෙක් හැටියට ඉන්නේ. එහෙම වුණාම ඉතින් ඔය වගේ avenues වලට තාම access තියෙන තරමට ලේසි. මොකද අපේ community එකක් ඉන්නවා සිංහල community එකක් ඒගොල්ලෝ එක්ක ඉන්න පුළුවන් විදියට හැඩ ගැස්සුනාම හරි. So that is that in terms of how you can what are the options that you have. එතකොට I'll come into the other aspect. Securing. Say in order to just because you find a place you won't get it. Moko competition ready. So in that sense you have to do is you need to reach out to those particular people, and then maybe if you have a friend or something you can ask them to go and do an inspection of the place, saying again කියන ෆොටෝස් වල දාලා තියෙන ඩීටේල්ස් වලට accurately ඒ වගේ facilities තියෙනවද, ඒගොල්ලෝ හොඳ මේ කියන්නේ trustworthy කට්ටියක්ද, තව ස්ටුඩන්ට්ස්ලා ඒ වගේ තැන් වල ඉන්නවද, අන්න ඒ වගේ විස්තර ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. මේක වැදගත් වෙනවා. මොකෝ තනියම සාමාන්‍යයෙන් එනකොට ස්ටුඩන්ට් කෙනෙක් එන්නේ හුඟක් ස්ටුඩන්ට්ස්ලා එන්නේ ඇත්තටම අවුරුදු 18 19 වයස් වල තියෙන ඉන්න ස්ටුඩන්ට්ස්ලා. ඉතින් ඒගොල්ලන් ලොකු ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් නැති නිසා මම රෙකමන්ඩ් කරන්නේ ඒ වෙන ඒ සිටුේෂන්ස් වලදී පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා බෑග්ග්‍රවුන්ඩ් සර්ච් එකක් කරලා ඒ වගේ රූම්ස් වලට හරි රෙන්ටල් ස්පේස් වලට එන්න කියලා තමයි මම කියන්න තියෙන්නේ. ඉතින් ඒක එකක්. අනිත් එක ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් මං ප්‍රොසෙස් දෙකක් කියුවා. එකක් තමයි Facebook එකේ නැත්නම් WhatsApp groups වල. ඊට අමතරව දැන් හිතන්න ඕස්ට්‍රේලියාවට ආවා. ඇවිල්ලා වා ඉන්නේ වාගේ නෑයෙක්ගේ ගෙදර නැත්නම් වාගේ යාළුවෙක්ගේ ගෙදර පොඩි කාලයකට වා ඉන්න හදාගත්ත වැඩේ. එහෙම වෙලා ඔයාට දැන් හැමදාම ඒගොල්ලෝගේ ගෙවල් වල ඉන්න බෑනේ. ඒ මිනිස්සුන්ට ප්‍රයිවසි එකක් තියෙනවා. ඉතින් එහෙම වුණාම ඔයාට අලුත් කෙනෙක් හැටියට ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඔයාට වෙනම තැනකට යන්න ඕන නම් ඔයාට තියෙන ඔප්ෂන්ස් දෙකක්. අර WhatsApp and Facebook වලට අමතරව ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ඒකත් තමයි flatmates.com.au කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක වැබ් එකකුත් තියෙනවා Android and iPhones වලට. Flatmates කියන page එකේ හරි group මේ වෙබ්සයිට් එකේ තියෙනවා
රූම්ස් ඇඩ්වර්ටයිස් කරලා. ඒ කියන්නේ රෙන්ටල් හෝම්ස් හුඟක් ඒවා වලට ෆ්ලැට්මේට්ස් වල ඉන්නේ ඇත්තටම කිව්වොත් 90%ක්ම ඉන්නේ ස්ටුඩන්ට්ස්ලා. මොකෝ ස්ටුඩන්ට් කෙනෙක් මෙහි රටට ආපු ගමන් ඔයාට ලොකු ගෙයක් ලස්සන ගෙයකට මාරු වෙන්න බැහැ රෙන්ට් එකට කියලාවත්. ඒකට හේතුව මම කියන්නම් තව ටිකකින්. ඉතින් ෆ්ලැට්මේට්ස් කියන වෙබ්සයිට් එකෙන් ඒ ඔක්කොම එලිමිනේට් වෙනවා. එතකොට ඔයාට තියෙන්නේ ෆ්ලැට්මේට්ස් හරහා බලුවොත් ඔයාට කියන්න පුළුවන් ඔයගොල්ලෝ මේ රික්වයර්මන්ට් එක. ඔයාට ඕන රූම් එකක්, ෆර්නිචර් ඕනද නැද්ද? ඔන් ස්වීට් එකක් ඕනද නැද්ද? ඒ වගේ ෂෙයාර්ඩ් හවුස් එකක ඉන්න හිටියට කමක් නැද්ද? අර වගේ ඒ වගේ හේතුන් ටික චෙක් එකක් කරලා ඒ කැමති ප්‍රෙෆරන්ස් එකට අනුව ඔයාගේ බජට් එකක් තියෙනවා නම් ඒ බජට් එකට ප්‍රෙෆරන්ස් එකක් අනුව ඔයගොල්ලෝ මේ ෆිල්ටර් කරලා සර්ච් කරන්න පුළුවන්. ඉතින් කොහොම කරපු කට්ටිය ෆ්ලැට්මේට්ස් වල තිබ්බොත් කියන්න ඔයාට හරියන එකක් හම්බුණා. ඔයා දැක්ක එහෙම හරියන ඇඩ්වර්ට් එකක් දාලා තියෙනවා කවුරු හරි. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඒ ඇඩ්වර්ට් එක දාපු එක්කෙනාට රීච් අවුට් කරන්න. රීච් අවුට් කරලා යාන් මෙසේජ් එකක් දාලා ඇප් එකෙන්ම කරන්න පුළුවන් ඕක. වෙබ්සයිට් එකෙන්ම කරන්න පුළුවන්. රීච් කරලා කියන්න මම මෙහෙම එන ස්ටුඩන්ට් කෙනෙක් මේ කාලේ ඉන්ටේක් එකට මම එන්නේ. ඉතින් ඒ එන ඉන්ටේක් එකට ඔයාට පුළුවන්ද මට මේ තැන දෙන්න. එහෙම වැළුවොත් ඒගොල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් පොදු දෙයක් කියන දෙයක් තමයි ඔයාලා ඉන්ස්පෙක්ෂන් එකට එන්න. ඉන්ස්පෙක්ෂන් එකට ඇවිල්ලා ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එක, ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් කිව්වම ඔයාගේ ෆන්ඩ්ස් කොහොමද ඔයා ගෙවන්න මේක ලෑස්ති වෙන්නේ? ඔයාගේ ෆැමිලි එකෙන් සපෝට් කරනවද? ඔයා ජොබ් එකක් කරලාද මේ තැන හොයාගන්නේ? ඔය වගේ විස්තර ඒගොල්ලෝ අහනවා. ඉතින් ඒව වලට ලෑස්ති වෙලා ඔයගොල්ලෝගේ ෆන්ඩ්ස් වලට පෙන්නන්න ඕනේ නැහැ. හැබැයි ඔප්පු කරන්න ඕන හරි මංගා මෙච්චර ගාණක් තියෙනවා මට දෙන්න පුළුවන්. මාසිකව ගෙවන්න හරි සති දෙකට පාරක් ගෙවන්න හරි ඔයාට රේන්ජ් කරගන්න පුළුවන් කියලා. එහෙම වෙලා ඔයා සුහදව කතා කරලා ඒ මිනිස්සුන්ගේ what do you say? You get comfortable with those individuals who the landlord and you build up a good rapport about yourself with the landlord. Those chances make you a higher priority in terms of getting the place secured for you very quick time. Think කොහොම කරලා ඔයගොල්ලෝ ඒ payments වලට agreed නම් ඔයගොල්ලන්ට එතන තැනට යන්න පුළුවන්. ඉතින් ඕක තමයි ෆ්ලැට්මේට්ස් වලින් ඇත්තටම වෙන්නේ. ඒගොල්ලෝ ඊට පස්සේ ඔන්බෝඩ් කරා කියමුකෝ. හරි. දැන් ඔයා ඉන්ස්පෙක්ෂන් එකට ගියා. ඒගොල්ලෝ කැමති වුණා ඔයා ගැන හරි හොඳ අදහසක් තියෙනවා. ඒගොල්ලෝ ඔයාට කිව්වා හරි. මම මෙදා ඉඳන් ඔයාට මේ රූම් එක දෙනවා. එතකොට එතන ඉඳන් ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ හරි. මුලින්ම කොන්ට්‍රැක්ට් එකක් සයින් කරන්න ඕන. ඒක මස්ට්. කොන්ට්‍රැක්ට් එකක් සයින් කරන්න ඕන. ඔයාට බොන්ඩ් එකක් දෙන්න ඕන. ඒ කියන්නේ ඔය දෙක මම කියන්න. කොන්ට්‍රැක්ට් එක සයින් කරන්න ඕන. බොන්ඩ් එකක් දෙන්න ඕන. කොච්චර කාලයකට ඉන්නවද කියලා ඒගොල්ලන්ට ඒ වෙලාවේ කියන්න ඕන. ඒ වගේම ගාන ෆික්ස් කරගන්න ඕන. ඉතින් මම කිව්වොත් කොන්ට්‍රැක්ට් එක. කොන්ට්‍රැක්ට් එකක් සාමාන්‍යයෙන් මිනිමම් 6 months ගන්නවා. ඒක දෙපාර්ශ්වයෙන්ම අත්සන් කරලා සයින් කරලා අග්‍රී වෙනවා. ඒක අනිවාර්ය 100% අනිවාර්ය දෙයක්. මොකද මම එහෙම කියන්නේ හුඟක් ළමයි මෙහෙට එන ළමයි මම දැකලා තියෙන ගෲප්ස් වල දාලා තියෙනවා. අයියෝ මම මේ තරහට ආව ඇග්‍රීමන්ට් එක සයින් කරන්න නැතුව. සයින් කරන්න නැතුව ඇවිල්ලා දැන් එයා කියනවා මට මේ තැන ඉන්න බෑ. එයාට මම ඩිපොසිට් උත් දුන්නා. ඒ වුණාට දැන් එයා කියනවා මට ඔයාගේ විදිය හරියන්නේ නැහැ. ඔයා මෙතනින් වහාම යන්න ඕන කියලා. ඔයා මොකද කරන්නේ? ඔයාට ඇග්‍රීමන්ට් එකක් නැහැ ප්‍රූව් කරන්න. ඔයා මෙතන හිටියා කියලා ඔයාට එන කේස් එකක් වෙනවා. ඊට වඩා නරකද ඇග්‍රීමන්ට් එක හරියට ලියලා හරියට අත්සන් කරලා දෙපාර්ශ්වයටම තිබිලා ඒ කොපීස් තිබ්බම වෙන්නේ ඒගොල්ලන්ට වාව ඔයා ඇග්‍රී වෙච්ච කොන්ට්‍රැක්ට් පීරියඩ් එකට අර ඔයාට එතනින් යන්න බෑ.
ඕ නැත්තම් ඒගොල්ලන්ට ඔයාව එලවන්න බෑ. හැබැයි මතක තියාගන්න. ඒගොල්ලන්ට ඒත් පුළුවන් එලවන්න ඔයා ඔයාගේ කන්ඩක්ට් එක හරියට තිබුණේ නැත්තම්. කන්ඩක්ට් කියන්නේ කිසි පිළිවෙලක් නැත්තම්. අන්ටයිඩි නම් උයන්න කරන්න කරපු කෑම බීම වට්ටෝරු කිසිම හොදන්න නැත්තම්. ඇඳුම් හොදන්න නැත්තම් සතෙක් වගේ ජීවත් වෙනවා කියන්නේ. එහෙම වෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් ඔයාව ෆයිල් කරලා ඔයාව ටර්මිනේට් කරන්න ඒ කොන්ට්‍රැක්ට් එක. ඉතින් ඒක නොවෙන්න කියලා මම ඔයගොල්ලෝ ඔක්කොගෙම ඉල්ලනවා. මොකද ඒවා හරි කරදර. ගණන් ගන්න එපා යාළුවනේ. කන්දක් බැස්සා කන්දක් නැග්ගා පොඩි හතියක් වගේ එනවා ඇති. ඉතින් මං කිව්වේ ඔව් ඒක. ඉතින් ඒ බොන්ඩ් ඇග්‍රීමන්ට් එක සයින් කරන්න ඕන. ඊට අමතරව බොන්ඩ් එකක් දෙන්න ඕන. බොන්ඩ් එකක් දෙනවා කියන්නේ දැන් අපි කිව්වනේ මාසයකට රෙන්ට් එකක් ගෙවන්න ඕන කියලා. ඒ මාසෙට රෙන්ට් එක ගෙවනවා වගේම ඔයාට ඕන මාසයකට බොන්ඩ් එකකුත් ගෙවන්න. ඒ කියන්නේ බොන්ඩ් එක කියන්නේ සල්ලි. ඒ කියන්නේ අපි කිව්වොත් අපි ලංකාවේ කියන්නේ ඇඩ්වාන්ස් එකක් කියලා. නැත්නම් ඩිපොසිට් එකක් කියන්නේ. අන්න ඒක තමයි බොන්ඩ් එක කියන්නේ. මොකෝ ඔයා ඒ තැනට මූව් වෙනවා නම් ඔයාට ඕන මාසයකට නම් ඔයා ගාන හැදුවේ මාසෙක රෙන්ට් එක අපි කියමු 1000යි කියලා. එතකොට ඔයා මුල් දවසේ යන්න කලින් ඒ කොන්ට්‍රැක්ට් එක සයින් කරන්න ඕන. ඒ මාසේ රෙන්ට් එක ගෙවන්න ඕන අප්ෆ්‍රන්ට්. ඒ වගේම බොන්ඩ් එකකුත් ඒකට හා සමාන ගාණක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය හුඟක් දුරට ඒගොල්ලෝ ඉල්ලන්නේ බොන්ඩ් එකක් කියන්නේ මාසික රෙන්ට් එකක්. එතකොට ඔයා මූලින් මූව් වෙනකොට 1000යි නම් ගාන 2000ක් ඔයා ගෙවලා තමයි මූව් වෙන්න ඕන. ඉතින් ඔහොම තමයි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගන්න යතොල්ට. ඉතින් ඔක ෆ්ලැට්මේට්ස් වල පවා අනිත් සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ හරි WhatsApp වල හරි හම්බුලා කතා කරොත් සේම් තින්. බොන්ඩ් එකයි රෙන්ට් එකයි කියන එක පොදු දෙයක් ඔය තුනටම. ඉතින් ඕයින් එකක් තමයි ඔය ස්ටුඩන්ට්ස්ලාට සාමාන්‍යයෙන් ගන්න මූව් වෙන්න පුළුවන්ම ඇවනියුස් ටික. තව ඇවනියු එකක් තියෙනවා. හැබැයි ඒක ඔයගොල්ලෝ අහලා ඇති ඔයගොල්ලෝ රිසර්ච් කරද්දී මේ ඔස්ට්‍රේලියා ගැන රෙන්ට් එකට හොයද්දී මේක අහලාදී ඒකයි මම මේ කියන්නේ. realestate.com.au කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඕකේ තියෙන කෙලින්ම ගෙවල්. ඒ කියන්නේ ලස්සන ගෙවල්. මම කිව්වොත් මම පෙන්නුවොත් මොනවද තියෙන්නේ? මෙන්න මේ වගේ ලස්සන ගෙවල්. මේ සමහරක් ඒවා මේ තියෙන පත්තේ තියෙන ගෙවල් උගක් රෙන්ට් එකට ඉන්න කට්ටිය ඉන්නේ. හරි කලාතුරකින් තමයි අයිතිකාරයෝ ඉන්නේ. මේ අපේ ඉන්න නේබර්හුඩ් එක නම් ඉතින් පොඩ්ඩක් විතර හයි ලෙවල් ඉන්න කට්ටියක් ඉන්නේ. ඉතින් ඒ නිසා හුඟක් දුරට මේ ගෙවල් ඒගොල්ලන්ට අයිති. හැබැයි අයිති නැත්තම් රෙසිඩන්ට් ටෙම්පරරි රෙසිඩන්ට් කෙනෙක් ඉන්නවා. රෙන්ට් එකට නම් මේ ගෙදර ඉන්නේ. එතකොට ඒ වගේ මිනිස්සුන්ට ඒ ගෙවල් ඒ වගේ ගෙවල් වලට යන එක හරි අමාරුයි. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් හැටියට මුලින්ම ආවොත්. ඒකට හේතුව මම කියන්න. ඒ හේතුව වෙන්නේ ඔයා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා මේ වගේ ගෙයක් ඔයා රෙන්ට් එකට හොයනවා නම් realestate.com.au වල ඔයාට රෙන්ටල් හිස්ටරි එකක් නැත්නම් ඒ කියන්නේ ඔයා ඔස්ට්‍රේලියාවේ මේ වගේ ගේක කලින් ඉඳලා තියෙනවද? ඒ කොච්චර කාලයකට ඉඳලා තියෙනවද? ඔයා රෙන්ට් එක හරියට ගෙවලා තියෙනවද? ඒ මුකුත් ඔයාට නැහැ. හිස්ටරි එකක් නැහැ. ඉතින් එහෙම වුණාම මේ වගේ ගෙවල් වලට මූව් වෙන්න හරිම අමාරුයි. පළවෙනි මාස අඩුම ගානේ පළවෙනි අවුරුද්දවත් ඔයා අර වගේ ෆ්ලැට්මේට්ස් වල වගේ නැත්නම් ෂෙයාර්ඩ් හවුසස් වල ඉන්න ඕන. ඒක ඉවරුණාට පස්සේ තමයි මේ වගේ හොඳ ජොබ් එකක් තිබිලා හොඳ සිකියුර් ජොබ් එකක් තිබ්බොත් ඒ වගේම ඔයාට ප්‍රොපර් ඉන්කම් එකක් තියෙනවා නම් විතරයි මේ වගේ ගේකට ඔයගොල්ලන්ට මූව් වෙලා රෙන්ට් එකකට ගන්න පුළුවන්.
ඒකට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක මම මේ දැන් මේ vlog එක කියන්නේ නැහැ. මොකෝ ඒක ස්ටුඩන්ට් කෙනෙක් හැටියට එන අලුතෙන් එන ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඒක ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඔය ටික තමයි ඇත්තටම රෙන්ටල් හෝම්ස් වලට මූව් වෙන ස්ටුඩන්ට්ස්ලාට මට කියන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ ගැටලු තියෙනවා නම් තව මොන හරි විස්තර තියෙනවා නම් ඔයගොල්ලන්ට අහන්න වගේ you guys can always reach out to me. My comments is there. You have my handles Facebook, Instagram. You can reach out to me or else just put in the comment section. I will, as soon as I see one question regarding this, I will respond to you as the best I possibly can, because I am no real estate expert, but this is me telling from my own personal experience. Because when I got here to Australia, I initially moved with my sisters who were already here for a while, and then thereafter a week later I was able to secure a place through flatmates and went into a room which is a shared house. And after a year or so, I met a few other friends who were in Australia for a longer period of time. Some of them were citizens, some of them were PR holders. So with their background and my job, when I had the fixed job and I was used to earn properly, I was able to move to the current house with all of them, and which is a bigger house, and we have our own space. So those things can happen after 1 or 2 years time, until you find your own space and you have enough funds to move into an own space. Because remember, if you are renting a full house, if you want to rent a nice full house like the one we live, it costs at least 3,700 per month, which has around 4 to 5 bedrooms and 2 rooms with en-suites and 2 rooms with a shared washroom. So it's not easy, and the rent divides among each of us, and we pay it on a monthly or a quarterly or twice a month or once in 2 months for bills. So don't worry about those things right now. First you can try to secure a place with that which has all of those included, as in gas, water, electricity and internet, and the room rent all included for a small room, so that you start getting money and start earning enough to pay those bills end of the month. එහෙම තමයි ඉතින් එච්චරයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඇත්තටම මං හිතන්නේ මං ඔයගලන්ට අවශ්‍ය හුඟක් දේවල් උතන ක්ලියර් කියලා තිබ්බා. මොන හරි මිස් වෙලා තියෙනවා නම් මගේ අතින්, නැත්තම් මගෙන් වැරද්දක් හරි මොන හරි කියවෙලා තියෙනවා නම් definitely just drop in the comments. I will do my best to respond to those, and if there have been a mistake, I am ready to accept that mistake as well. So ඒක කියලා මම vlog එක end කරනවා. ඔයගලන්ට සුබ දවසක්, සුබ weekend එකක් කියලා, නැත්නම් weekday එකක් කියලා, depending on when I upload this video කියලා මම මේ වීඩියෝ එක end කරනවා. ඉතින් කවදත් වගේ වෙනදත් වගේ third episode එකකින් හම්බ වෙනකම් cheerio, goodbye, like කරලා subscribe කරලා තියාගන්න. Yahan signing off. Bye.